වෙනද වගේම සුපුරුදුලෙන් ගතුකමින් අදත් මගේ channel එකේ වීඩියෝ බලන්න නැවතුණු ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න වැස්සත් දැන් ටිකක් අඩු වීගෙන තමයි ඉන්නේ. කඩින් කඩ වහින වර්ෂාවක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඔයාලගේ පැති වලටත් එහෙම ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එක කූණ්ඩලු දිය කූණ්ඩලු වවන්ට ආසාව තියෙන ඔයාලා වෙනුවෙන්මයි. ඉතින් ගොඩ දෙනෙක් පිස්සුවෙන් වගේ හදන අපේ මිදුල විචිත්‍ර කරන ලස්සනම ලස්සන මල් වර්ගයක් තමයි මේ දිය කූණ්ඩලු කියන්නේ. ඉම්පේෂියා කියලාත් හඳුන්වනවා. ඉතින් මේක ගැන කතා කරොත් දිය කූණ්ඩලු හයිබ්‍රිඩ් ප්‍රභේදයක් දැන් වෙළඳපොලේ දක්නට ලැබෙනවා. ඒ වගේම නිකන් සාමාන්‍ය ලෝකල් වර්ගයක් විදිහට අපේ වතු වල හැදෙන වර්ගත් තියෙනවා. ඉතින් ඔයාලට මගේ වීඩියෝ එකේ පේනවා ඇති මම මේ හදලා තියෙන දිය කූණ්ඩලු හයිබ්‍රිඩ් ඒවා නම් නෙවෙයි, සාමාන්‍ය වතු වලින් හොයාගන්න පුළුවන් දිය කූණ්ඩලු වර්ග. ඉතින් අපි සාමාන්‍යයෙන් අපිට පේන්න තියෙන මල් ගණන් ගන්නේ නැහැ නේ. සාමාන්‍යයෙන් අපි හොයන්නේ මිල අධික හෝ තාවනක තියෙන පැලයක් ගෙනලා ඉඳන් තමයි ගොඩක් වෙලාවට බලන්නේ. ඉතින් මේ වගේ අපි නොසලකා හරින මල් ගහකින් මිදුලට ලස්සන පෙනුමක් ලබා ගන්න හැකියාව තියෙනවා. අද වෙන විට ගොඩ දෙනෙක් ආස කරන මේ දිය කූණ්ඩලු අපිට හදාගන්න පහසු ක්‍රම කිහිපයක් තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් හදන්න ආස වුණත් මේකේ කුණු වෙන ගතිය ඒ වගේම මැලවෙන ගතිය නිසා ගොඩක් දෙනෙක් ආසාව තිබ්බත් මේවා හදන්න මැලි බවක් දක්වනවා. හැබැයි දිය කූණ්ඩලු මේ ලෝකල් වර්ගේ අපිට සාමාන්‍යයෙන් පසක වගා කරන්න පුළුවන්. හැබැයි මේවා අවුව ප්‍රිය නොකරන ශාක. ඒ නිසා අපි වග බලාගත යුතුයි හේවන සහිත තැන්වල මේ දිය කූණ්ඩලු වගාව සිදු කරන්න. නමුත් හයිබ්‍රිඩ් ප්‍රභේද දැන් වෙළඳපොලේ දක්නට ලැබෙන ප්‍රභේද වලට නම් සාමාන්‍ය අවුවක් අවශ්‍ය වෙනවා. මොකද මේවා හයිබ්‍රිඩ් කියන්නේ ජාන විකෘති කරලා හදන පැල නිසා. ඉතින් දිය කූණ්ඩලු වලට අවශ්‍ය පස් මාධ්‍ය ගැන කතා කරොත් අපිට මේක ආකාර කිහිපයකින් හදාගන්න පුළුවන්. ඔයාලා පාති විදිහට හදනවා නම් ගල් තියලා පාති උස්සලා හදන්න ඕන. මොකද මේවා වැහි කාලෙට යට වෙන්න බලනවා. එහෙම නැත්නම් පොට්ටල හදන එක තමයි වඩාත් සුදුසු මේ හයිබ්‍රිඩ් ප්‍රභේද. ඊට හේතුව තමයි අපිට මේවා වැහි කාලවලදී කුණු වීම වළක්වා ගැනීම සඳහා මේවා පහසුවෙන් අපිට හැංග් කරන්න පුළුවන්. ඒ කියන්නේ එහෙට මෙහෙට ගෙනියන්න පුළුවන්. මේ සඳහා යොදන පස්මාදය ගැන කතා කරොත් අපිට වැලි වැඩි පසක හදාගන්න පුළුවන්. ඒ කියන්නේ වැලි පස් පොඩ අඩු කරලා මේකට ගොඩාක්ම හොඳ ගොම පොහොර යොදන එක. ඒ වගේම රසායනික පොහොර වලට යනවා නම් ඔයාලට පුළුවන් යාරමිලා කම්ප්ලෙක්ස් එකයි ටාගට් එකයි යොදන්න. මේක හොඳටම හැදෙනවා. ඒ වගේම මේකේ ප්‍රභේද ගණනාවක් තියෙනවා. බයිකල වර්ග හිම. ඉතින් මං ගාව කලින් තිබ්බා මට ඒවා හදාගන්න බැරි වුණා කාර්යබහුලත්වය නිසා. ඉතින් දිය කූණ්ඩලු හදන යාළුවෝ සහ බලාපොරොත්තු වෙන යාළුවන්ට මේ උපදෙස් වටිනවා කියලා මම හිතනවා. ඉතින් දිය කූණ්ඩලු අපිට ඒ වගේම ඔයාලට මේ මං දන්න ටික් එකක් කියලා දෙන්නම්. මේවා පුංචි කාලෙදිම මල් පොහොට්ටු කඩලා ඉවත් කරන්න අපි ආසාවට මල් පොහොට්ටු තියාගත්ත කියලා අපිට ලස්සන සාරවත් මල් පඳුරක් හදාගන්න බෑ. ඒ නිසා ඔයාලා ඒවා ගෙනපුවාම මේ මල්
පොහොට්ටු කඩලා මේ ගහ ඉස්සල්ලාම වර්ධනය සිදු කරගෙන ඊට පස්සේ මල් පලදාව ලබා ගන්න. ඉතින් දියකුණ්ඩලු හරිම පහසුයි වගා කරන්න. ඒ වගේම මේවට අර ගෝව මල් වල ගෝවා වල ඉන්න අර පණුව එහෙම මේ ඒ වගේ සතෙක් එනවා. ඉතින් ඒවා මර්ධනය කරගන්න අපි මුල් අවස්ථාවවලදීම මේ පණුව කැදලි වශයෙන් ඉන්නවා. එතකොට ඒවා අපිට පුළුවන් පොහොර භාවිත මේ පලිබෝධනාශක භාවිත නොකර අතින් ඒ කොළ කඩලා ඉවත් කරලා ගහ පිරිසිදුව නිරෝගීව තබා ගන්න. ඉතින් ওই කරුණු තමයි මම අද ඔයාලට කියලා දුන්නේ. දියකුණ්ඩලු මම තව වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරන් ඉන්නම්. එතකොට අපි බලමු මේ හදන පිළිවෙල කොහොමද කියලා. ඉතින් බලන්නකො මේ කැලේ පිපෙන ලස්සන මල්. මේවත් හරිම ලස්සනයි. ඉතින් ওই විදිහට පොසොන් උදාවත් ඇවිල්ලා ඉතින් දියකුණ්ඩලු ගැන කියලා ඉතින් අද මම මේ වීඩියෝ අන්තිමයට ගේන්නේ අපි පොසොන් සම්පරපු විදිහ. ඉතින් බලන්න මේ හඳ පායලා ලස්සනටම පේනවා. ඉතින් මේ බලන්න අපි පහන් පත්තු කරලා ඒ දේවල් හරිම අලංකාරවත් විදිහට සිදු කරා. ඉතින් හවසට රැයට මේ විදිහට පහන් අවුලපම හරිම ලස්සනයි. ඉතින් ඔය තියෙන්නේ පහන් අවුලලා ඉතින් බකටුත් ගෙනල්ලා ඇවිලුවා. මගේ ගාඩන් එකත් එක්ක මේවා ලස්සනටම තිබුණා. ඉතින් ඔය පේන්නේ පහන් තිබ්බහම මගේ ගාඩන් එක පේන විදිහ. ඉතින් බලන්නකො දන්සල් ගොඩක් තිබ්බා. අපි අයහා ගෙදරත් දන්සලක් තිබ්බා. බනිස් දන්සලක්. ඉතින් අපි දන්සල් වලට නම් ගියේ නැහැ. පොඩ්ඩක් මේ දේවල් කළා. මොකද වැස්සත් චුට්ටක් තිබ්බනේ. ඉතින් ගෙදරට වෙලා ඉඳලා මේ දේවල් සිදු කරා. ඉතින් ඔය විදිහට තමයි අපි පොසොන් සැමරුවේ. ඉතින් අදට මම ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න. අද වීඩියෝ එක ගැන මොකද හිතෙන්නේ කියලාත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. එහෙනම් මම ගිහිල්ලා ඉන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.